සුබ දවසක් වේවා. කොහොමද ඔයාලට මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් මේ දවස්වල රටේම හැමතැනම මුළු දවසම වහිනවනේ. ඉතින් අදත් ඒ වගේ වෙහි බර දවසක්. ඉතින් උදේම නැගිටලා මම උයන්න පටන් ගත්තා. ඉතින් මං උයපු ව්‍යංජන එකක්වත් වීඩියෝ වෙලා නැහැ. අන්තිමටම මේ විතර හත්පෙක විතරයි තියෙන්නේ. ඉතින් වැස්ස දවසේ උණු පීසා එකක් කන්න තියෙනවා නම් ඇත්තටම හොඳයිනේ. ඉතින් රෑට තමයි මම පීසා එකක් හදන්න ගත්තේ. වෙහි දවස්වල නැත්තම් සීතල දවස්වල ඊස්ට් එහෙම පිපෙන්න ටිකක් හොරයිනේ මං චුට්ටක් කල් වේලා ඇතුව ඩෝ එක අනන්න ලෑස්ති වුණත් ඒකමයි. ඒ වුණාට ඊස්ට් එක හොඳටම පිපිලා තිබ්බා. මම මේ ඩෝ එකෙන් පිට්සා දෙකක් හැදුවා. ඒකේ දෙවෙනි ඩෝ එක එහෙම මේ බේක් කරලා ගත්තාම පාන් ගෙඩියක් වගේ උසට තිබ්බය මේ පීට්සා එකේ කොටස යට කොටස. ඉතින් මේ ඊස්ට් වැඩි වෙලා එහෙම නෙමෙයි. ඒ කියන්නේ මම හිතන්නේ මම ටිකක් හොඳ රස්නේ වතුරට තමයි සීනි තේ හැඳි දෙකක් දාලා ඊස්ට් තේ හැඳි දෙකක් දැම්ම විතරමයි. පිටි ග්‍රෑම් 550ක් වගේ තමයි ගත්තේ. ඒ වගේම අලුත් ඊස්ට් පැකට් එකක් එවලෙම කඩලා ගත්තේ. ඒක හින්දා වෙන්නත් පුළුවන්. ගෙදරම පීසා එකක් හදනවා නම් අර අපි කඩේ ගේන පීසා සුවඳට වගේම ගන්න පුළුවන් ට්‍රික් එකක් විදිහට මම දකින්නේ. ඇත්තටම පුළුවන් නම් ඔලිව් ඔයිලුයි ඔරිගානෝ කියන හර්බ්ස් එකයි අපිට ඇඩ් කරගන්න පුළුවන් නම්. ඒ කියන්නේ ඔලිව් ඔයිල් ඉතින් ටිකක් ගණන් තමයි. නමුත් අර කඩවල පුංචි කුප්පි තියෙන්නේ. එතකොට අපි පීට්සා එකක් හදනවා නම් අපි ඊට පුංචි කුප්පියක් වගේ ගත්තා නම් ඒක රුපියල් මං හිතන්නේ රුපියල් 200-300කටත් වැඩි අඩුද දන්නේ නැහැ. සහාර ඔරිගානෝ හර්බ්ස් පර පැකට් තියෙනවා ෆුඩ් සිටි වල එහෙම හරිම අඩුයි. රුපියල් 100ක්වත් දෙන්නේ මං හිතන්නේ. ඉතින් ඒ දෙක දානවා කියන්නේ අර පීසා සෝස් එකටයි මේ අපි ඔය ඩෝ එකටයි ඔලිව් ඔයිල් දානකොට ඒ පීසා එක බේක් වෙනකොට එන සුවඳ ඇත්තටම අර පීසා මේ කඩේක එන සුවඳ වගේම එනවා. පීසා එක මං කලින්ම හදන්න ඕනේ කියලා හිතන් හිටපු එකක් නෙමෙයි. ඇත්තටම වැස්ස නිසා තමයි මට ආපු අයිඩියා එකකට තමයි අද පීට්සා කන්න ඕනේ කියලා හිතුනේ. ඉතින් මං චීස් ගෙදර තිබ්බේ නැහැ. ඉතින් මං ඒකට අර වයිට් සෝස් එක හදලා ඒකට ඔරිගානෝ එහෙම දැම්මා. ඉතින් පීසා සෝසුත් අපේ ගෙදර තිබ්බේ නැහැ. ඉතින් මම කරපු වැඩේ තක්කාලිත් ගොඩක් තිබ්බේ නැති නිසා සෝස් ටිකක් අරගෙන ඒකට ඔරිගානෝ, ලුණු, කැලි මිරිස්, ගම්මිරිස් කුඩු සහ සුදු ලුණු චොප් කරලා දාලා එතන පොඩි වෙනම හදාගත්ත සෝස් එක අර පීසා සෝස් එක වගේම ඒ ෆ්ලේවර් එක වගේ එනවා. ඉතින් ওই විදිහට තමයි ගෙදර ඉක්මනට හදාගන්න පීට්සා ගෙදර තියෙන අමුද්‍රව්‍ය වලින් හදාගන්නේ. දැන් වයිට් සෝස් එකත් හරි සොසේජස් ටිකක් බෙදලා තියෙනවා. පීට්සා සෝස් එකත් හරි චිකන් ටිකක් බෙදගත්තා. ටොපින්ස් විදියට මාළු මිරිසුයි ලුණුයි තක්කාලි දාන්නේ. ඩෝ එක හොඳටම පිපිලා තිබ්බා. මම මේකෙන් පීට්සා දෙකක් හදා ගන්නවා. එකක් හතරැස් විදියට අනිත් එක රවුමට හදාගත්තා. මුලින්ම පීසා සෝස් එක දානවා. ඊට පස්සේ චීස් නැති නිසා ඒ වෙනුවට තමයි මම අර වයිට් සෝස් එක දාන්නේ. වයිට් සෝස් එක උඩිනුත් මම ඊට පස්සේ දැම්මා. මේක දැන් තික් වෙලා තියෙනවා. නමුත් එක් බේක් වෙනකොට මෙල්ට් වෙලා වගේ යනවා. ඒකෙන් පොඩි චීස් රාක් වගේ ඇත්තටම ටිකක් තියෙනවා. බටර්, ෆ්‍රෙෂ් මිල්ක්, ලුණු, ඔරිගානෝ, පාන් පිටි දාලානේ හදන්නේ. ඉතින් චීස් රාක් වගේ එනවා.
මේ තැටිය බේක් කරපු පීසා එක හොඳ උසටම ආවා කේක් ගෙඩියක් වගේ උඩටම ආවා හොඳටම බේක් වෙලා. ඉතින් ගෙදර පීසා හැදුවාම හොඳට බඩ පිරෙන්නම පීසා කන්න පුළුවන් ආයෙ වෙන මොකුත් නම් කන්න ඕනෙම නැහැ. එහෙනම් අද වීඩියෝ එකෙන් ගිහින් එන්නම්. මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් ඕගොල්ලන්ට ආරාධනා කරනවා. ගිහින් එන්නම්. සුබ දවසක්.